හායි හැමෝටම ඔයාලා එකතු වෙලා ඉන්නේ ඩීටෙක් බ්‍රෝ YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ ස්මාර්ට් ලෝකයේ ලොකුම පෙරලිය ගැන. ඔන්නේ යාළුවනේ iPhone 17 Pro Max එක නිල වශයෙන් රිලීස් වෙලා ගොඩක් කල්. ඇත්තම කිව්වොත් මේ පාර Apple සමාගම හැමදාම කරන දේ නෙමෙයි කරලා තියෙන්නේ. මුළු ෆෝන් එක මේ කියන්නේ මේකේ බිල්ඩ් එක ඩිස්ප්ලේ එක වගේම කැමරා සිස්ටම් එකත් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඩිසයින් එක ගැන කිව්වොත් මුලින්ම බලමු මේකේ පෙනුම. අපි මෙච්චර දවසක් දැකපු ටයිටේනියම් එක වෙනුවට මේ පාර එන්නේ ඇලුමිනියම් යුනිබොඩි නිර්මාණයක්. ඒක අතර ගත්තාම හරිම ප්‍රීමියම් ගතියක් දැනෙනවා. වර්ණය ගැන කිව්වොත් සිල්වර් ඩීප් බ්ලූ වගේම මේ පාර වැඩියෙන්ම කතා වෙන්නේ කොස්මික් ඔරේන්ජ් ගැන. මේ පාට නම් ඇත්තටම පිස්සුවක්. ඒ වගේම මේකේ තිරය ආරක්ෂා කරන්නේ Ceramic Shield 2 පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මේක තමයි දැනට ලෝකේ තියෙන ශක්තිමත්ම ස්මාර්ට්ෆෝන් වීදුරුව. ඩිස්ප්ලේ එකේ වැඩ කෑලි. සැබෑම වෙනස තියෙන්නේ මේකේ තිරය ඇතුලේ. අඟල් 6.9ක දෙවන්ත Super Retina XDR පැනල් එකක් මේකේ තියෙනවා. විශේෂම දේ තමයි මේක 3000 නිට්ස් දක්වා ඉහළ දීප්තියක් තියෙන එක. ඒ කියන්නේ තද අවුවේ හිටියත් ස්ක්‍රීන් එක අඳුරු කාමරයක ඉන්නා වගේ පැහැදිලිව පේනවා. ඒ වගේම රැට කීවද්දි ඇස් වලට අමාරු නොවෙන්න 1 නිට් දක්වා දීප්ති අඩු කරන්නත් පුළුවන්. පර්ෆෝමන්ස් කොහොමද? ෆෝන් එක ඇතුලේ වැඩ කරන්නේ A19 Pro chip එක. මේකේ වේගය ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. විශේෂයෙන්ම Apple Intelligence AI වැඩවලට මේක නිකන් යකෙක් වගේ. Siri දැන් වෙනතට වඩා ගොඩක් වේගවත්. ඒ වගේම ගේම් ගාන අයට නම් කන්සෝල් එකක ප්ලේ කරනවා වගේ සුපිරි අත්දැකීමක් මේකෙන් ලබා ගන්න පුළුවන්. කැමරාව පිස්සුවක්. දැන් බලමු හැමෝම බලාගෙන කැමරාව ගැන. පළමු වතාවට මේකේ කැමරා තුරම 48 මෙගාපික්සල් වලින් එන්නේ. ඒ කියන්නේ මේන් කැමරාව විතරක් නෙවෙයි අල්ට්‍රා වයිඩ් එක සහ 8x zoom එකත් 48 මෙගාපික්සල් වල තමයි. ඕනෑම ඡායාරූපයක් හරිම පැහැදිලි. වීඩියෝ කරන අයට නම් මේක මරු. මොකද 4K 120 fps වලින් Dolby Vision වීඩියෝ ගන්න පුළුවන්. හරියට සාක්කුවේ තියෙන සිනමා කැමරාවක් වගේ. බැටරි සහ charging. බැටරි එක ගැන කිව්වොත් පැය 39ක් වෙනකම් වීඩියෝ බලන්නත් පුළුවන් තරම් මේක පවර්ෆුල්. හැමෝම බලාපොරොත්තු වුණ 40 watt ෆාස්ට් charging එකත් මේ පාර දීලා තියෙනවා. විනාඩි 20කින් 150ක්ම charge කරගන්නත් පුළුවන්. අවසාන වශයෙන් මතක තියාගන්න මේක ෆිසිකල් භෞතික SIM card පත් දාන්න බෑ. dual eSIM විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලා සුපිරි කැමරාවක් හොඳ ඩිස්ප්ලේ එකක් වගේම AI හැකියාවක් තියෙන ෆෝන් එකක් හොයනවා නම් iPhone 17 Pro Max එක තමයි දැන් ස්මාර්ට් ලෝකේ රජා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අර කොස්මික් ඔරෙන්ජ් පාට ගැන? මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ අලුත්ම ටෙක් තොරතුරු දැනගන්න ඩීටෙක් බ්‍රෝ අපේ channel එක like කරලා subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ස්තුතියි.